ජීවිතේ කෙටි. හැබැයි ගොඩක් මිනිස්සු ජීවත් වෙන්නේ හරියට ඇතිතරම් කාලයක් ජීවත් වෙන්න පුළුවන් වගේ. හැබැයි මේකයි ඇත්ත. සාමාන්‍ය මිනිසෙක් ජීවත් වෙන්නේ දවස් 30000ක්. එච්චරයි. මේ හිතන්නකෝ ඔයාගේ වයස අවුරුදු 30යි නම් ඔයා දැනටමත් දවස් 11000ක් ඉවර කරලා ඉවරයි. ඒ දින ආයේ කවදාවත් එන්නේ නැහැ. අපි හැම වෙලේම මම මේක කවදා හරි කරනවා කියලා හිතනවා. කවදා හරි කියන්නේ භයානක වචනයක්. ඒ වචනය ඔයාව රවට්ටනවා. ඔයාට ඇතිතරම් කාලය තියෙනවා කියලා. මේ වීඩියෝ එකෙන් අපි බලමු කොහොමද අපේ ජීවිතේ හැම තප්පරයක්ම හරියටම ජීවත් වෙන්නේ කියලා. කාලය අපේ හිතට එක එක මායාවන් පෙන්නනවා. කාලය ගැන අවබෝධ කරන්න ඕනි පළවෙනි දේ මේ මායා ටික අඳුන ගන්න එක. මතකද අපි පුංචි කාලේ ඉස්කෝලේ නිවාඩුව සෑහෙන්න දිගයි. එක දවසක් දැනුනේ හරියට සතියක් වගේ. හැබැයි දැන් අවුරුද්දක් ඉවර වෙන්න යන්නේ මාසයක් වගේ. මේකට කියන්නේ time unit paradox කියලා. මේ තමයි අපේ මොළය ඇත්තටම වැඩ කරන හැටි. ඒක වෙන්නේ මෙහෙමයි. මොළේ කාලය මනින්න අපි එකතු කරගන්න අලුත් අත්දැකීම් අනුව. පොඩි කාලෙදී අපිට හැමදේම අලුත් හින්දා මොළයට සිද්ධ වෙනවා හැම වෙලේම ඒ දේවල් රෙකෝඩ් කරගන්න. එතකොට කාලය යන්නේ හෙමින්. හැබැයි අපි වැඩිහිටිය වුණාම අපි ගෙවන්නේ එකම ජීවිතේ. අලුත් දේවල් වැඩි හම්බ වෙන්නේ නැහැ. උදේට කන්නේ බත්, දවල්ට කන්නේ බත්, රැයට කන්නේ බත්, එකම තැන වැඩට යනවා, එකම කට්ටිය මුණ ගැහෙන්නේ. මොළයටත් ඉතින් එකම දේ හින්දා රෙකෝඩ් කරන්න දෙයක් නැහැ. වැඩි හිතන්න දෙයක්වත් නැහැ. මේක තමයි කාල අන්ධතා උගුල නැත්නම් trap of time blindness කියලා කියන්නේ. හැබැයි අපිට පුළුවන් මේක හැක් කරන්න. අපිට පුළුවන් වැඩට යද්දී වෙනස් පාරවල් වල යන්න. අලුත් ස්කිල් එකක් ඉගෙන ගන්න. දන්නේ නැති අයත් එක්ක කතා කරන්න. මේ හැම අලුත් අත්දැකීමක්ම මොළයට බල කරනවා අවධානයෙන් ඉන්න. මේවා රෙකෝඩ් කරගන්න. අපි බිසි වුණාම හිතන්නේ අපේ අතින් ගොඩක් ඵලදායී වැඩ වෙනවා කියලා. අපි හැමදාම කරන්නේ අපිට වැදගත් කියලා හිතෙන වැඩ ටික. ඇත්තටම අපි කරන ගොඩක් වැඩවල අපේ ජීවිතේට කිසිම ඵලදායී බවක් නැහැ. අපි කරන වැඩ අපිට ඇත්තටම වැදගත්ද කියලා හොයාගන්න එක ක්‍රමයක් තියෙනවා. ඒකට කියන්නේ death bed test එක කියලා. ඔයා හිතන්න දැන් ඔයාගේ වයස අවුරුදු 90ක් කියලා. මැරෙන්න ඕන්න මෙන්න. ඊට පස්සේ හිතන්න ඔයා ඔෆිස් එකේ වැඩ කරපු කාලේ ගැන. ඔෆිස් එකේ වැඩිපුර ඕටි පැයක් හිටපු එකද හොඳ? නැත්තම් මේ වෙලාවේ ගෙදර ගිහිල්ලා ගෙදර ඇත්ත එක හිටපු එකද හොඳ? මෙන්න මේ වෙලාවේ තමයි අපිට හරියටම තේරෙන්නේ ජීවිතයේ එකටම කරන්න ඕනි වැදගත්ම දේ මොකක්ද කියලා. සාර්ථක මිනිස්සු දන්නවා නොකළ යුතු දේවල් මොනවද කියලා දැනන් ඉන්න එක වටිනවා කළ යුතු දේවල් මොනවද කියලා දැනන් ඉන්නවට වඩා. ඔයා ජීවිතේ ලබා ගන්න හිතන් ඉන්න හැමදේම ලිස්ට් එකක් හදන්න. මේ ලිස්ට් එකේ තියෙන වැඩියෙන්ම වැදගත් තුන රවුම් කරන්න. මේ තුන ඇර ඉතිරි ඒවා ඔයාගේ ජීවිතේට බොහෝ වෙලාවට වටින දේවල් නෙවෙයි. වැල් පොලිය ගැන හිතන්නකෝ. අපේ ජීවිතේට වටිනාම දේවලුත් වැල් පොලිය වගේ ටිකෙන් ටික වැඩි කරගන්න පුළුවන්. ඒකට තියෙන්නේ හැමදාම ටික ටික ඒ වෙනුවෙන් අපේ කාලය ඉන්වෙස්ට් කරන එක. හැබැයි මේක කරද්දී ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ඒ තමයි සෝෂල් මීඩියා. නිතරම අපේ අවධානයට අවශ්‍යම දෙයින් අනවශ්‍ය දේට යොමු වෙනවා. මේකට උත්තරේ කිසිම සමාවක් නැතිව අනවශ්‍ය දේවල් අපේ ජීවිතෙන් අයින් කරන එක. අපේ ජීවිතේ සම්බන්ධතා හරියට බැංකු account එකක් වගේ. සම්බන්ධතාවල පොඩි හැමදේම එක්ක තැම්පතුවක් නැත්නම් ආපසු ගැනීමක්. හදවතින්ම කරන කම්ප්ලිමන්ට් එකක් තැම්පතුවක්. හැමදාම වෙලා ගිහින් එන එක ආපසු ගැනීමක්. ඇත්ත බැංකුවල වගේ තැම්පත් කරලා නැත්නම් ආපහු ගන්න බෑ. ගොඩක් මිනිස්සු වැඩියෙන් බලන්නේ ලොකු තෑගි දෙන්න, ලොකුවට සමරන්න. හැබැයි හැමදාම කරන පොඩි හරි දෙයක් ගොඩක් ලොකුවට බලපානවා. ඉඳලා මැසේජ් එකක් දාන එක, පුංචි දේවල් මතක තියන් ඉන්න එක, අමාරු කාලවල වල දෙකට ඉන්න එක වගේ දේවල් කෙරුවම මේ සම්බන්ධතා ගොඩක් වටිනවා. සැපේදී එකට ඉන්නවට වඩා දුකේදී එකට ඉද්දී බැඳීම් ගොඩක් ශක්තිමත් වෙනවා. බාධාවන්ට එකතු වෙලා මුහුණ දෙද්දී ගොඩක් ගැඹුරු සම්බන්ධතා හදනවා. ඔයාගේ දුර නෑදෑයෝයි වැඩි ආශ්‍රය කරන්නේ නැති යාළුවෝයි ජීවිතයට අලුත් අවස්ථා ගෙනත් දෙන්න පුළුවන්.
ඔයාට ගැලපෙනම රස්සාව ඔයා හිතන් ඉන්න එක නෙවෙයි. ඒක තියෙන්නේ ඔයාගේ කම්ෆර්ට් සෝන් එකට එළියෙන් වෙන්න පුළුවන්. ඔයා දන්න දෙයක් ඔයාට තව ඉගෙන ගන්න පුළුවන් දෙයක් අතර එක තියෙන්න පුළුවන්. අපිට සුවපහසු පාරේ දිගටම යන්න අපි ආසයි. ඒත් මේ නිසා අපි අකමැති රස්සාවක සදාකල් හිර වෙන්න පුළුවන්. අපි රස්සා තෝරගද්දී අපෙන් වෙන ලොකුම වැරැද්දක් තියෙනවා. ඒ තමයි ඊටාම ඉක්මනින් සල්ලි හොයන්න අපි පෙළඹීම. අපේ වයස අවුරුදු 20ත් 30ත් අතර අපි බලන්න ඕනේ යම් හැකියාවක් හොඳින් ඉගෙන ගන්න. අපි ඉගෙන ගන්න හැම අලුත් හැකියාවක්ම අනාගතයේදී ලොතරැයි ටිකට් එකක් වෙන්න පුළුවන්. සල්ලි හැම වෙලේම දැනුම පිටිපස්සෙන් එනවා. සෞඛ්‍ය කියන්නේ දිගු කාලයක් ජීවත් වෙනවා කියන එක නෙවෙයි. ජීවිතයේ හැම දෙයක්ම ඔයාගේ සෞඛ්‍ය මත වෙනස් වෙනවා. එක්ක වැඩි දියුණු වෙනවා නැත්නම් දුර්වල වෙනවා. මෙහෙම හිතන්න. ඔයා කැමති හොඳ ශක්තියකින් පැය 8ක් වැඩ කරන එකද නැත්නම් කිසිම ශක්තියක් නැතුව පැය 12ක් ඔහේ වැඩ කරන එකද? ඔයාගේ ශක්තිය වැදගත් කාලයට වඩා. සමහර අය කියනවා මම මැරුණාට පස්සේ තමයි නිදාගන්නේ කියලා. මේ අදහස් සම්පූර්ණයෙන් වැරදි. නිින්ද කියන්නේ අපේ මොළය චාර්ජ් කරන එක. නිින්ද නැතිව වැඩ කරනවා කියන්නේ වෙරි වෙලා වැඩ කරනවා වගේ. පුංචි ව්‍යායාම කිරීමත් වැදගත්. අපේ ඇඟ හැදිලා තියෙන්නේ එක තැනක ඉන්න නෙවෙයි. ව්‍යායාම කිරීමෙන් මනසේ ඒකාග්‍රතාවය වැඩි වෙනවා. ප්‍රශ්නයක ඉර වෙලා ඉද්දි පොඩ්ඩක් ඇවිදලා බලන්න. සමහරක් වෙලාවට උත්තරයක් එන්න පුළුවන්. වේගයෙන් ඉගෙන ගන්න ඕන. එහෙනම් කාට හරි උගන්වන්න. යම් දෙයක් කාට හරි විස්තර කරද්දී අපේ මොළයට අපි බල කරනවා ඒක ගැඹුරින් තේරුම් ගන්න කියලා. ඔයා බොහොම අමාරුවෙන් කාට හරි දෙයක් තේරුම් කරද්දී ඔයාට නොතේරෙන දේවලුත් තේරෙන්න ගන්න. මෙන්න තවත් ඉගෙන ගන්න ලේසි ක්‍රමයක්. ජීවිත කතා කියවන්න. ජීවිත කාලයක අත්දැකීම් පොඩි වෙලාවකින් ඉගෙන ගන්න පුළුවන්. පොදුවේ සිද්ධ වෙන වැරදි මගහැර ගන්න ඕනද? ඒ වැරදි දැනට මත් කරපු අයගෙන් ඉගෙන ගන්න. අපි ගොඩක් උත්සාහ කරනවා හැමදේම ඉගෙන ගන්න. හැබැයි බුද්ධිමත් අය හිතලම සමහර දේවල් වල දුර්වලයින් වෙනවා. එහෙම කරද්දී ඒ අයගේ මොළය නම්‍යශීලී වෙනවා. Taman වැඩකාරයෙක් කියලා හිතෙන ආඩම්බරකම නැති වෙනවා. ජීවිතයේ අඩුපාඩු කියන එක දුක් වේ යුතු දෙයක් නෙවෙයි. කාලය නැති එක, සල්ලි නැති එක, සම්පත් නැති එක හොඳ දේවල්. අපිට දෙයක් නැති වුණාම අපිට සිද්ධ වෙනවා ක්‍රියේටිව් වෙන්න. තවත් වටිනා හැකියාවක් තමයි නතර කරන්න ඕනි කොයි වෙලාවෙද කියලා දැනගන්න එක. නතර කරලා දාන එක අසමත් කමක් නෙවෙයි. ඒකෙන් අලුත් අවස්ථා උදා වෙන්න පුළුවන්. ඔයාගේ වර්ධනයට බලපාන්න නැති දේවල් ඉතාම ඉක්මනින් නතර කරලා දාන්න. හැඟීම් වලටත් කාලයක් තියෙනවා. හැඟීම් ඇති කරන රසායනික ද්‍රව්‍ය අපේ ඇඟේ තියෙන තත්පර 90ක් විතර. ඊට පස්සේ අපි තීරණය කරනවා දිගටම ඒ හැඟීම එක්ක ඉන්න. එකටම එන හැඟීම අපිට පාලනය කරගන්න බැරි වුණත් ඊළඟ හැඟීම් අපිට පාලනය කරන්න පුළුවන්. හැඟීම් පාලනය කරගන්න පුළුවන් වීම සුපර් පවර් එකක්. සාමාන්‍ය බුද්ධිය ඔයාට ජොබ් එකක් හොයලා දුන්නට හැඟීම් පාලනය කරගන්න එක ඔයාට ප්‍රොමෝෂන් එක අරන් දෙනවා. ඒ මොකද මිනිස්සු විශ්වාස කරනවා ප්‍රශ්න ASCII සංසුන්ව ඉන්න මිනිසුන්. සල්ලි කියන්නේ ඔයාගේ account එකේ තියෙන අංක ගාන නෙවෙයි. ඒක ඊට වඩා ගොඩක් වටින දෙයක්. ඒ ඔයාගේ නිදහස් කාලය. හැබැයි මුදල් පස්සේ පන්නද්දි අපේ වියදම් වැඩි වෙනවා. ලොකු ගෙයක්, හොඳ කාර් එකක්, නගරයට ආසන්න ගෙයක්, සල්ලි වැඩියෙන් තියෙද්දි කාලය අඩු වෙනවා. ඔයා කැමති සතියකට පැය 80ක් වැඩ කරලා අවුරුද්දට කෝටියක් හොයන්නද? නැත්නම් සතියට පැය 30ක් විතරක් වැඩ කරලා අවුරුද්දට ලක්ෂ 70ක් හොයන්නද? ඔයා වැඩ කරන පැය ගාන කියන්නේ ඔයාගේ පඩියම විතරක් නෙවෙයි. ඔයා ඒ පඩිය වෙනුවෙන් කොච්චර කැප කරනවද කියලාත් ඒකෙන් පේනවා. උපයනවට වඩා අඩුවෙන් වියදම් කරන්න. ඒකෙන් හිතේ ආතතිය අඩු වෙනවා.